පුතේ කට්ට කල කරපන්. ජීවිතේ කවදාවත් මේ කට්ටු නොකාපු එවුන් උඩට ඇවිල්ලා නැහැ. මම අද ඔය අහපු ඉන්න ගොඩක් ළමයි කියන්නම් මේක අද මේක කිව්වා. අපි ටියුෂන් ශේෂ්ත්‍රයේ ජීවිතේ කඩාවැටිච්ච අවස්ථාවක් කියන්නේ. මේක මම ගොඩක් වෙලාට කියලා නැහැ අද කියන්නේ. ඒ අහගෙන ඉපල්ලා. පුතේ මුලින්ම මම ටියුෂන් වලට එනකොට අත්ත කතාව කැම්පස් එකේ සෙකන්ඩ් ගිහින් ඉන්නවා පටන්. ඒ ලෙවල් කෙනෙක් කර කර හිටියා ක්ලාස් කීයක්. පස්සේ ඇත්තටම ටියුෂන් වලට ආවේ අතිරේක යමක් කීයක් කරන්න හොයාගන්න. නැති බැරි කෙනෙක්. චෝරි කරනවා නේ. හරි. කීයක් හරි හොයාගන්න. මට මගේ වියදම මම හොයාගන්න තමයි ටියුෂන් වලට ආවේ. එනකොට ආයතන කීපයකට ගිහිල්ලා කතා කරනකොට ඒක ආයතනයක් කැමති. නේද බලන්න. ඒක ආයතනයක් කැමති නැහැ නේද? පස්සේ ඒක ආයතනයක් කැමති වුණා. අනේසේ පස්සේ ප්‍රශ්න කළා ගියා. මාතරක් කරු කරනවා. හරි. 6 7 8 දෙන්නම්. 6 7 8 9 දෙන්න. 10 11 වෙනස ගණන් කරේ. ඊයේ එකස කෙනෙක් කිව්වා සර් දීක්ෂා කරන 10 විතර ඇත්තට දුවනවා. උඹලාට සයන්ස් මොනවද කියලා දැනගන්න ඕන නම් මගෙන් 11 ගින්න. හරිද? මේවා මේ 2.50 සීනි බෝල සීන් යකෝ. 11 සයන්ස් දැනගන්න ඕන එකනකට බලපල්ලක දවසක්. 11 සයන්ස් පොදු ගන්න නේ. හරි හරි. ඔකේ අහගන්න. හරි. උඹලාට ආලෝකයේ සෙමිනාර් එකක් කරලා පෙන්නන්නම්. බලපල්ලා. මොනවද ආලෝකයේ සෙමිනාර් එක කියලා? හරි. මොන බලමුකෝ. අහගන්නකෝ. ඊට පස්සේ කැම්පස් එකේ එදා ගියේ පට්ට හැපි එකේ ගිහලා යාළුවන්ටත් කියලා හැම ක්ලාස් 6 වසර ටියුට් 20යි 4 ටියුට් 20යි 8 ටියුට් 20යි 9 ටියුට් 20යි පන්ති පර ටියුට් 20 ගහගත්තා. ගහගෙන උගන්නන හැටියෙන් ප්‍රැක්ටිස් කළා. right? ඇයි මං කලින් ඒ ලෙවල් උගන්නලා තියෙන ඔයගොල්ලෝ උගන්නන විදියක් නැහැ. හරි. ඊට පස්සේ ලෑස්තිලා බයික් බස් එකේ පේරාදෙනියෙන් නැග්ගාම බස් එකේ කැම්පස් එකේ ලෙක්චර් ඉවරනේ සිකුරාදා හවස 6 මාට. කුරුණෑගලින් බහිනකොට 9යි කාලයි. කොළඹ බස් එකක් යනවා ෆුට්බෝඩ් එකකින්. ඔන්න මැරි මෙන්න මැරි වගේ සීන් එකකින්. අබම්පොලින් එළ බහිනකොට සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනවා. 10 මර 11 කාලා බෙලෙනකොට උදේම නැගිටලා හොඳට මතකයි. පාට්ට වැස්සේ දාන. ජැකට් එකක් දාගෙන CT100 බයික් එකේ පිටිපස්සේ ටියුට් සෙට් එකක් බැඳගෙන දහසක් බලාපොරොත්තු තියාගෙන ක්ලාස් එකට ආවා. 8ට පටන් ගන්න. 7:50 එකෙක්වත් නැහැ. පපුව ගැහෙනවා ඩක ගාලා. හරි බැලුවා එක ළමෙක් නැහැ 8යි එක ළමෙක්වත් නැහැ 6 8යි 5යි නැහැ මේක ඇතුලේ පුතා අර බැඳගත් අර බලාපොරොත්තු එක තැනක් ගහලා කුඩු කරා වගේ මාර අප්සෙට් ඇඬෙන්න එනවා අයි 10 11 අරසගේ ළමයි බලන්න ඉන්නවා ඒ 10 11 ළමයි පොඩි පේස උගන්නනවා මට එකෙක්වත් ටෙස්ට් එක කරලා අහක් ඇත